WrestleMania සීසන් එක ඔෆිෂියලි ඉවර වුණා. ඉතින් අද අපි කතා කරමු night 1 and night 2 matches ගැන පොඩ්ඩක්. ඕගොල්ලෝ මේ වගේ wrestling සම්බන්ධ වීඩියෝ බලන්න කැමති නම් මේ channel එක subscribe කරලා and notification button එකත් click කරන්න. night 1 ගැන මම ගොඩක් ලොකුට කතා කරන්න යන්නේ නැහැ. මොකද මම හිතනවා මේක එච්චරම කතා කරන්න පුළුවන් night 1 එකක් නෙමෙයි කියලා. So ඒ නිසා මගේ favorite moments ගැන විතරක් මම කතා කරන්නේ. The Vision versus LA Knight and Usos match එකේ මම කිව්ව විදිහටම win එක The Usos pick කරා and අපිට බලා ගන්න හම්බුණා Logan ISO Speed එකට turn වෙනවා. ඊට පස්සේ ISO Speed ISO Splash එකක් deliver කරනවා අපි දැක්කා. Fatal 4-way tag team women's championship match එකේදී Paige return වෙනවා අවුරුදු 4කට පස්සේ. And tag team championship එක ඒගොල්ලෝ win කරා. Paige and Brie Bella. So ඒක මගේ favorite moment එක. And night 1 එකේ best match එක මට හිතෙන විදිහට Seth Rollins versus Gunther match එක. මේ match එකේ moves, pacing, storytelling and මං කිව්වා වගේම Braun Breaker return වෙලා set match එක cost කරා. මේ match එකට ඇත්තටම 10න් 8ක් විතර දෙන්න පුළුවන්. night 1 main event එක ගැන කතා කරොත් Cody versus Randy match එකේදී මේ match එක හැමීට ගලාගෙන ඇවිල්ලා අන්තිම ටිකේ පොඩ්ඩක් rush කරපු ගතියක් මට තේරුණා. and අපිට බලාගන්න හම්බුණා Jerry Rollගේ involvement එක. මේ match එකේ අපි දැක්කා දෙන්නගේ moves දෙන්න මාරු කරගෙන use කරනවා. ඒ කියන්නේ RKO and Crossroads වගේ moves දෙන්න deliver කරගත්තා. මුළු match එකේම මම notice කරපු දෙයක් තමයි Cody පොඩ්ඩක් act කරේ heel character එකක් වගේ. and Randy කොච්චර heel character එකක් විදිහට act කරත් Randyට crowd එකෙන් cheer එකක් ආවා. හැබැයි අන්තිමට Cody return වෙනවා Randyව defeat කරලා. ඊට පස්සේ Randy Codyට punch kick කරනවා. ඊට පස්සේ title එක hold කරනවා. ඉතින් ගොඩක් දුරට මේ දෙන්නගේ feud එක මෙතනින් ඉවර වෙන්නේ නැති වෙන්න පුළුවන්. මේක ගොඩක් දුරට SummerSlam වෙනකම් ඇදේ. Night 2 කියන්නේ ඇත්තටම WrestleMania කියන නමට සාධාරණයක් කරපු event එකක් විදිහට අඳුනන්න පුළුවන්. ඉතින් first match එක තමයි Obafemi versus Brock Lesnar match එක very short හැබැයි dominating match එකක්. මේ match එකේ sole purpose එක උනේ young superstar කෙනෙක් push කරන එක. So මට හිතෙනවා මේ match එකේ ඒ දේ ඇත්තටම උණයි කියලා. and ඒ විදිහටම Brock Lesnarව defeat කරා Obafemi. and අපි කවුරුත් හිතපු නැති විදිහට අන්තිමට Brock Lesnar යාගේ gloves and shoes ගලවලා WWE Universe එකට thank you කරා. So අපි මේ දැක්කේ සමහර විට Brock Lesnarගේ retirement එක වෙන්න පුළුවන්. ඉතින් අපි බලමු. ඊළඟට IC title ladder match එක. night 2 වල මගේ දෙවෙනිට favorite match එක තමයි මේ match එක. මේ match එක ගොඩක් scary moves තිබ්බා and scary spots and මට හිතෙනවා ගොඩක් දුරට young superstars. ඒ කියන්නේ Javon Evans and Dragon Lee වගේ superstarsලා ගොඩක් highlight වුණා කියලා මේ match එකේදී. and මට තිබ්බ එකම කම්ප්ලේන් එක තමයි මේ match එක ගැන මේකේ duration එක තව ටිකක් වැඩි වුණා නම් මොකද කියලා. so ඒක විතරයි මට තිබ්බ issue එකකට තිබ්බේ. එහෙම නැත්නම් මේ match එක 10 out of 10. ඊළඟට US title match එක Sami Zayn versus Trick Williams. මේ match එකේ මට තිබ්බ එකම අවුල තමයි මේක build up එක Randy versus Cody match එකට වඩා තිබ්බට මේ match එක deliver කරාද කියලා පොඩි සැකයක් තියෙනවා. ඉතින් අපි හිතපු විදිහටම outcome එක Trick Williams US title එක win කරා. so overall ගත්තාම ඉතින් එහෙම ලොකු වරදක් කියන match එකක් නෙමෙයි. ඊළඟට Demon Finn Balor versus Dominic Mysterio street fight match එක. මේ match එක කලින් තිබ්බේ normal singles match එකක් විදිහට. හැබැයි post show එකේදී announce කරා මේක street fight match එකක්. so entrance එක ගැන කතා කරොත් දෙන්නගේම entrance superior. ඒ කියන්නේ Demon Finn Balorගේ entrance එකක් අපි දැක්කේ අවුරුදු 3ක විතර පස්සේ fantastic. and match එක ගැන කතා කරොත් street fight එකක තියෙන්න ඕන දේවල් ගොඩක් තිබ්බා. හැබැයි මට හිතුණා එච්චරම අර violence ගතිය තව ටිකක් තිබ්බනම් මේ match එක තවත් හොඳ වෙන්න පුළුවන් කියලා. overall ගත්තොත් හොඳ match එකක්. ඊළඟට Jade Cargill versus Rhea Ripley women's championship match එක. මේ match එකට මට එච්චර expectation තිබුණේ නැහැ. මොකද මේ match එකේ build up එක එච්චර හොඳ build up එකක් නෙමෙයි. ඒ නිසා මම low expectation එකකින් තමයි මේ match එක බැලුවේ. හැබැයි Jade Cargill and Rhea Ripley over deliver කරා කියලා මට හිතෙනවා. ඒ කියන්නේ මේ match එකේ තිබ්බ moves, finishing moves and ඒගොල්ලන්ගේ finishing moves protect කරපු විදිහ මේ හැම දෙයක්ම හොඳයි කියලා මට හිතුණා overall බලද්දි. ඉතින් අපි දැක්කා Rhea Ripley new women's champion වෙනවා. so overall හොඳ match එකක්. ඊළඟට අපේ main event එක CM Punk versus Roman Reigns for the World Heavyweight Championship match එක. මේ match එකේ entrance එකේ ඉඳන් end එකටම යනකම්ම picture perfect match එකක්. ඒ කියන්නේ මේ දෙන්නගේ storytelling, මේ දෙන්නගේ chemistry එක and moves මේ හැම දෙයක්ම 10 out of 10. ඉතින් අන්තිමට අපි දැක්කා Roman Reigns new World Heavyweight Champion වෙනවා. so ඊට පස්සේ press conference එකේදී Roman කියලා තියෙනවා එයා part time wrestler කෙනෙක් නෙවෙයි. සමය එක ඉවරනකම්ම එයා full time බලා ගන්න පුළුවන් වෙයි කියලා. so මම හිතන ඉතින් ඇත්තට මේක හොඳ දෙයක් කියලා. අපි ඊළඟට බලා ගන්න හම්බෙයි Roman ගේ next opponent කවුරු වේද කියලා. so ඕගොල්ලෝ මොකද ඉන්න WrestleMania 42 ගැන deliver කරාද? බලහන් කමෙන්ට් එකක් දාන්න.